සුබ දවසක් වේවා කියලා ආයෙත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අදත් බලමු කොහොමද මම TikTok pad එකේ වැඩ ටික complete කරන්න කියලා. එහෙමනම් මම මගේ වෙන වැඩක් යන අතරේ මම මේ campus එකේ වැඩ යන අතරේ මම මේකේ වැඩ ටික process වෙන්න දාන්නයි හදන්නේ. ඔයාලා දන්නවා සාමාන්‍ය විදිහට TikTok pad එකට log වුණාම අපිට මෙතනින් අපේ dashboard එක බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා ඔයාලට පෙන්නන්නම්. මගේ bank transfer කියන එකට ආපුවාම මේ වෙනකොට earnings එකේ $7.96ක ගාණක් තියෙනවා. 9.6 එකක් තියෙනවා. හරිද? මේක දැන් මම PTC advertisement බැලුවාම මේක වැඩි වෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක බලා ගන්නත් එක්ක තමයි මම මේක විශේෂයෙන්ම මේ ගාණ earnings එකේ ගාණ ඔයාලට සම්පූර්ණයෙන්ම කිව්වේ. task earning එකේ තියෙනවා $8 ගාණක්. ඒක දැම්ම වැදගත් වෙන්නේ නැහැ. අපි ඒක ටාස්ක් සිස්ටම් එකට ගියාම බලමු. ටාස්ක් earning එකේ තියෙන එක මම earning එකට transfer කරගන්න හැටිත් PTC advertisement බැලුවට පස්සේ මම මේකේ කතා කරන්නම්. මම දැන් යනවා මෙතනින් earnings එකේ $7.96 එකක් තියෙන earning එක වැඩි කරගන්න. එහෙනම් අපි යමු menu එකට ගිහලා PTC advertisement බලන්න. ඔයාලා දන්නවා ඒක බැලුවොත් තමයි earning එක වැඩි වෙන්නේ කියලා. ඉතින් අපි එතනට ගිහිල්ලා PTC කියන එක ටච් කරලා view PTC ads කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකේ අපිට පුළුවන් මෙතන තියෙනවා PTC advertisement මේ ටික බලලා අපේ earning එක වැඩි කරගන්න පුළුවන්. දැන් මේ හම්බ වෙන PTC advertisement වල ඉස්සරහෙන් දාලා තියෙනවා ඔයාලට ඩොලර් කීයක් සාමාන්‍යයෙන් මේකකට හම්බ වෙනවද කියලා. මේක දැන් අපිට ඉස්සර 7-10ක් වගේ පොඩි මුදල්නේ හම්බ වුනේ. දැන් එහෙම මුදලක් නෙමෙයි හම්බ වෙන්නේ. දැන් හම්බ වෙන මුදල කලින් ඒවට වඩා වැඩි මුදලක් තමයි හම්බ වෙන්නේ. අපි මෙතන නිකමට බලමු අවසාන වශයෙන් මේ තියෙන උඩවලව කුඩා ඇත් පැටවුන් කියලා අපිට මේ දාලා තියෙන වීඩියෝ එකක් තියෙනවනේ. අන්න ඒකට ගිහිල්ලා ඒකේ $0.005ක් තියෙනවා. අපි යමු කැල් එකට. කැල්කියුලේටර් එකට ගිහිල්ලා ඒකේ කැල්කියුලේටර් එකෙන් $0.005ක් තිබුණේ. මම හරිද කියලා ආපහු බලමු. $0.005ක් තියෙන්නේ මේ මුදල වැඩි කරන්න 300ෙන්. එතකොට අපිට තියෙනවා මෙතන $7.50ක් හම්බ වෙනවා මේ වීඩියෝ එක අපි බලනකොට. $7.50ක මුදලක් අපිට හම්බ වෙනවා මේ වීඩියෝ එක බලනකොට. ඊට උඩ වීඩියෝ එක බලනකොට $7.20ක මුදලක් තමයි හම්බ වෙන්නේ. මොකද 7.10ක් කියන්නේ 0.3ක ගාණක්. එතකොට මෙතනදී ඒක ඩබල් වෙලා තියෙනවා. ඩබල් වෙනවා කියන්නේ $7.20ක් වගේ තමයි හම්බ වෙන්නේ මෙන්න මේ මුදලෙන්. ඊට පස්සේ අපි ඊට උඩේකට ගියොත් නැවතත් අපිට තියෙනවා $7.50ක ටාස්ක් එකක්. ඊට පස්සේ එතනින් උඩ අපිට ආයි තියෙනවා $7.50ක ටාස්ක් එකක්. PTC ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඊට උඩක් තියෙනවා $7.50ක එකක්. මෙතන තියෙනවා ඔන්න දැන් ආයි තව පොඩ්ඩක් වෙනස් වෙන එකක්. මෙන්න මේ මුදල බලමු. ඒක $7.50කට ටිකක් අඩු ඇති. 0.24නේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතනට ගිහලා මට මේක චුට්ටක් වෙනස් කරන්න විතරයි තියෙන්නේ. 0.4 කියන්නේ $7.20. මෙතනුත් අපිට හම්බ වෙන්නේ 1.720ක මුදලක්. මෙතනින් හම්බ වෙනවා 1.750ක මුදලක්. ඒ විදිහට තමයි ඒක යන්නේ. මෙන්න මෙතන ඔයාලට තියෙනවා earning කියලා බටන් එකක්. මෙන්න මේ earning කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ referral එක ක්ලික් කරපු ඒවා. referral ක්ලික් මේ තියෙන්නේ ඒවා. අපිට හම්බ වෙන්නේ 7.10ක මුදලක් තමයි referral ක්ලික් කරාම හම්බ වෙන්නේ. හැබැයි 7.10ක මුදලක් හම්බුනාට බලන්නකො referral team එකක් ඔයාලට ඉන්නකොට ඒකේ තියෙන වාසිය පේනවද? මම වෙනුවෙන් referral ළමයි මෙතන වැඩ කරලා තියෙන්නේ සෑහෙන ප්‍රමාණයක්. මම page 2 එකට ගියත් මේ මගේ referral ළමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් 7.10ක් හම්බ වුණත් 7.10 ඒවා 1000ක් 500ක් විතර තිබුණාම කොහොමද තමන්ගේ තත්ත්වය කියන එක හිතාගත්ත හැකි නේද? ඉතින් සෑහෙන ප්‍රමාණයක් referral තමයි මගේ වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඔයත් referral team එකක් හදාගන්න. 10 දෙනෙක් වැඩ කරා කියලා හිතන්නකෝ ඔයාලට වැඩි ඕනේ නැහැ. 10 දෙනෙක් වැඩ කරා කියලා හිතන්න. එතකොට අපි නැවතෙමු මෙතනින් බැක් වෙලා PTC ad එකට එමුකෝ. එතකොට 10 දෙනෙක් වැඩ කරත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි PTC ad 8ක් තියෙනවා. එතකොට 80 වාරයක්. හරිද? එතකොට මොකද 10 දෙනෙක් මේකේ 8 ගානේ වැටෙනකොට 10 දෙනෙක් 80 ඒක වැඩි කිරීම 10 වෙනවනේ. 8 වැඩි කිරීම 10 වෙනවා. එතකොට 80ක් මේ ලින්ක් ක්ලික් වෙලා තියෙනවා. ඉතින් ඔයා හිතන්න මේ වගේ 80ක් තිබුණත් ඔයාලට සෑහෙන මුදලක් මේකෙන් ජෙනරේට් වෙනවා. ඔයත් වීඩියෝස් බලනකොට ඒකෙන් හම්බ වෙන මුදලයි රෙෆරල් බලනකොටයි හම්බ වෙන මුදලයි වැඩි වෙනවා. ඉතින් අපි දැන් නැවත ගිහිල්ලා මම overview එකේ චෙක් කරලා බලන්නම් අපේ තව කවුරු රෙෆර් කෙනෙක් මේක ක්ලික් කරලා තිබුණත් පේනවනේ මම ඔයාලට කියලා දෙන ටයිම් එකෙත් රෙෆරල් ලා මේක ක්ලික් කරලා. ඉතින් අනිවාර්යෙන් earning එක වැඩි වෙනවා කියන එක ඔයාලට පේන්නේ නැති. මම එක ඇඩ් එකක්වත් තවම බැලුවේ නැහැ. හරි දැන් අපි යන් 96.474 වැඩි කරන්න. එතකොට ඒකට PTC ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න යන්නයි තියෙන්නේ.
ඇඩ්වර්ටයිස්මන්ට් එකට ගිහලා PTC එකට ගිහලා view PTC ads වලට ගිහිල්ලා එතනින් මම දැන් මේ වීඩියෝ එක බලනවා. එතකොට මට හම්බ වෙනවා 1.50ක මුදලක්. click here to කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙතනින් countdown එකක් වදිනවා. හැබැයි ඔයාලා මේකේ load වෙන YouTube වීඩියෝ එක බලන්න ඕනේ. මේ YouTube වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒක බලන අතරේ මෙතන උඩ තියෙනවා click here to continue watching කියලා. අන්න ඒක ටච් කරන්න. එතකොට තමයි මෙතන තියෙන මේ countdown එක වැඩ කරන්න පටන් ගන්නෙ. මම චුට්ටක් මේකේ sounds අඩු කරගන්නම්. මෙන්න මේ විදිහට sounds අඩු කරලා අපිට බලන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට පේනවා ඇති ඒක පහළිනුත් දීලා තිනවා. ඒකට රතු කොටු වල ඇති time countdown එක අනිවාර්යෙන් වැඩ කළ යුතුයි. එසේ නොවේ නම් ඔබේ මුදල් නොලැබේ. එම නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න ස්තුතියි කියලා. එතකොට click here to continue watching කියලා අර මම මෙතන පෙන්නපු සුදු පාට line එක තියෙනවනේ. ඒක දිස් වෙනවා නම් ඒ මත click කරන්න. එවිට countdown එක නැවත වැඩ කරයි. හරිනේ. අන්න ඔය විදිහට phone එකේ ඔයාලට ඒක පෙන්නනවා. ඉතින් දැන් මට තියෙන්නේ ඔය වෙලාව යනකම් මට මගේ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ වැඩකට ඒ අතරතුරේදී යොමු වෙනවා. අපිට වීඩියෝ එක යන්න දාන බලන් ඉන්න විතරයි තියෙන්නේ. මම මේකේ ස්පීඩ් එක චුට්ටක් වැඩි කරන්නම්. නැත්තම් බලන අයට මේක බලන්න ටිකක් කරදර හින්දා එයාලත් මේ සම්පූර්ණ වෙලාව මේක බල ඉන්න එපා. අන්න ඒ හින්දා මම මේකේ ස්පීඩ් එක චුට්ටක් වැඩි කරනවා. 3 ගුණයක් 4 ගුණයක් වගේ ස්පීඩ් එක වැඩි වෙයි. ඒකට කලබල වෙන්න එපා. මම අවසානයේදී ඔයාලට මේකේ මුදල් එකතු වුණායින් පස්සේ අනිවාර්යයෙන්ම පෙන්නනවා කොහොමද මුදල් එකතු වෙන්නේ, කොච්චර මුදලක් එකතු වෙලා තියෙනවද, ඒ වගේ කියන දේවල්. අපි එහෙමනම් එන්න මාත් එක්ක අපි යම් PTC ඇඩ්වර්ටයිස්මන්ට් ටික ඉක්මනට බලලා ඉවර කරන්න. හොඳයි, ඔන්න දැන් අපිට අපේ මුදල එකතු වෙලා තියෙනවා 0.5ක මුදලක් හම්බ වෙලා තියෙන 0.5ක මුදලක් තමයි හම්බ වෙලා තියෙන්නේ. මම මෙතනින් ඔයාලට හෝම් එකට ගිහිල්ලා මේක එකතු වෙනවයි කියන එක මම පෙන්වන්න ඕන නිසා ඉස්සෙල්ලා මෙතනින් එකතු වීම පෙන්වන්නම්. අපේ ඩෑෂ්බෝඩ් එකේ පහළටම එන්න. ඒ ආපුවාම බැංක් ට්‍රාන්ස්ෆර් එක තියෙනවා. මේ බැංක් ට්‍රාන්ස්ෆර් එකේ දැන් ඔයාලට පේනවා ඇති 9.7 5 ගානක් තිබුණ එක. ඔයාලට ඕන නම් වීඩියෝ එක බැක් කරලා බලන්න පුළුවන්. ඒක දැන් 0.5ක එකතු වුණාම ඒක 10 වෙලා එකක් මේ පැත්තට එනවයි කියන එක ඔයාලා දන්නවනේ. එකක් වම් අත පැත්තට එනවයි කියන එක. ඉතින් කැල්කියුලේෂන් එකක් කරගත්තොත් මේක ඔයාලට බලන්න පුළුවන් හරියටම. හරි, දැන් අපි යමු ආපහු අපේ ඊළඟ PTC ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්න. හොඳයි, ඔන්න අපි ඇවිල්ලා තියෙනවා නැවත PTC ads වලට. මම ආපහු මෙතන click here to earn කියන එක දීලා වීඩියෝ එක load වුණාට පස්සේ වීඩියෝ එක බලනවා. ඊට පස්සේ මට උඩින් වැටෙනවා click here to continue watching. මම ඒකත් දෙනවා. දැන් තියෙන්නේ බලන් ඉන්න විතරයි. හොඳයි, මට දැන් ඒකෙනුත් හම්බ වුණා $0.5ක මුදලක්. අපි නැවත බැක් වෙලා ඊළඟ PTC ඇඩ්වර්ටයිස්මන්ට් එක බලමු. මෙතන තියෙනවා තව වීඩියෝ එකක් click here to earn කියන එකෙන් යනවා. ඊට පස්සේ වීඩියෝ එක load වුණාම YouTube වීඩියෝ එක බලනවා. එතනින් උඩ තියෙනවා click here to continue watching කියලා. ඒකත් මම දෙනවා. දැන් මගේ countdown එක නැවත පටන් ගන්න තියෙනවා. මම නැවත ස්පීඩ් වැඩි කරන්නම්. හොඳයි, එතකොට මට ඒකෙත් earning එක එකතු වෙලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතනින් නැවත මම බැක් වෙනවා. බැක් වෙලා ඊළඟ PTC ඇඩ්වර්ටයිස්මන්ට් එකට යනවා. ඊළඟ PTC ඇඩ්වර්ටයිස්මන්ට් එකේ click here to earn කියන එක එව්වා. ඊට පස්සේ YouTube play button එක press කරා. වීඩියෝ එක play වෙන්න ගත්තාම මට කරන්න තියෙන්නේ click here to continue watching කියන එක දෙන්නයි. දැන් දෙන්න පුළුවන් click here to continue watching. ඒ වුණා අපි බලමු මේකෙත් අපිට earning එක එකතු වෙන හැටි. ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ තිබ්බ PTC ads ටික මම බලලා ඉවරයි. මට PTC ads ඔක්කොම තිබිලා තියෙනවා 8ක්. ඒ 8ම මම එතකොට බලලා ඉවරයි. මෙතනින් ආපහු මට records available වෙන්නේ අද රෑ 12න් පස්සේ. ඉතින් මම දැන් යන්නම් earning එකට ගිහිල්ලා මුලින්ම ඔයාලට පෙන්නන්නම්. මම ක්ලික් කරපුවා සහ මේ තියෙන්නේ මම ක්ලික් කරපුවා ක්ලික් ක්‍රෙඩිට් කියලා තිබිලා තියෙනවා. ඒ අතරේ මගේ referral-ලත් PTC ads බලලා තියෙනවා. මේ තියෙන මම බලපු එකක්, මේ තියෙන referral බලපුවා. මේ ටික referral කරා නම් referral කියලා වැටෙනවා. අනිත් ඒවා මම කරපු ඒවා ක්ලික් ක්‍රෙඩිට් කියලා වැටෙනවා මේ විදිහට. ඉතින් ඔන්න ඔහොම තමයි තත්ත්වය. ඔයාලට තේරෙනවා ඇති කොහොමද මේ සිස්ටම් එකේ earning එකට ඉක්මනට යන්න නම් ඔයාලා මොනවද කරන්න ඕනේ කියන එක. ඉතින් referral team එකක් හදාගන්න එක කොයිතරම් වැදගත්ද කියන එක පැහැදිලි ඇති. අපි ඊට පස්සේ ගිහින් බලමු අපේ සිස්ටම් එකේ
බැංක් ට්‍රාන්ස්ෆර් එකට ගිහිල්ලා කොච්චර මුදලක් තියෙනවද කියලා. දැන් මට මෙතන ඩොලර් 8ක දෙකක් තියෙනවා. ඩොලර් 8යි මෙතන ඩොලර් 8ක් තියෙනවා. ඊළඟට මෙතන ටාස්ක් එර්නින් එකේ ඩොලර් 8ක් තියෙනවා. මට අවස්ථාව හම්බ වෙයි ටාස්ක් සිස්ටම් එකේ වැඩ ටික කරාට පස්සේ ඩොලර් 9ක් මගේ ටාස්ක් එර්නින් එකෙන් මෙතන අනින් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න ඉන්ටර් ට්‍රාන්ස්ෆර් එකක් ගහගන්න පුළුවන් වෙයි මට. ඒ නිසා මම දැන් ටාස්ක් සිස්ටම් එකට ගිහිල්ලා ඒකේ තියෙන වැඩ ටිකකුත් කරන්න තමයි උත්සාහ කරන්නේ. මට තියෙන වැඩත් එක්ක මම පුළුවන් වැඩ ටික ඉක්මනට කරනවා. අපි ගිහින් බලමු ඉක්මනටම කොහොමද මේ වීඩියෝ එකෙන් ටාස්ක් සිස්ටම් එකේ වැඩ ටිකත් කරගන්න කියලා. ඊට පස්සේ අවසානයේට මම බැලන්ස් ට්‍රාන්ස්ෆර් එකක් ගහනවා ටාස්ක් එර්නින් එකේ ටික එර්නින් එකට ගන්න. හොඳයි මේ විදිහට මම ටාස්ක් සිස්ටම් එකට ආපුවාම මගේ ටාස්ක් එර්නින් එක තියෙනවා ඩොලර් 8.96669.7ක් මේකම තමයි මට එර්නින් එකේ පෙන්නුවේ මෙතන ටාස්ක් එර්නින් එක කියලා මෙතනින් පෙන්වන්නේ ඒ මුදල 8.96669.7ක්. ඉතින් ඔන්න ඒ දෙක සමානයි. දැන් මට කරන්න තියෙන්නේ පෙන්ඩින් earnings එකට තියෙනවා රුපියල් 55ක මුදලක්. ඒකත් මම අප්‍රූව් වුණායින් පස්සේ මට ඒ මුදල ලැබෙනවා. මම පහලට ගිහිල්ලා දැන් මට කරන්න පුළුවන් ටාස්ක් මොනවාද මේ වෙලාවේ තියෙන්නේ කියලා මම බලනවා. එතකොට 1098 ටාස්ක් එකේ ලයික් එකක් හරි heart react එකක් හරි තමයි දාන්න තියෙන්නේ. click here to earn කියන එක දීලා ඒකෙන් visit task link කියන එකට ගිහිල්ලා මේකෙන් අපිට දාන්න තියෙන්නේ ලයික් එකක් හරි heart එකක් හරි. ඊට පස්සේ අපි මෙතනින් heart reaction එකක් ගන්නවා. ඒකට ලයික් එකක් දැම්මත් ගැටලුවක් නැහැ, heart එකක් දැම්මත් ගැටලුවක් නැහැ. මේ විදිහට reaction එක දාගෙන මම මෙතනින් screenshot එක ගත්තා. අරගෙන task system එකට ගිහිල්ලා මම මෙතන choose file කියන එක දුන්නා. ඊට පස්සේ මෙතන screenshot කියන එකට ගිහිල්ලා ඒකෙන් මම මේක submit කරගන්නවා. submit කරගත්තට පස්සේ ඔයාගේ screenshot එක අප්ලෝඩ් වෙන එක සක්සස් වුණා කියලා කියන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් අප්ලෝඩඩ් සක්සස්ෆුලි. ඊළඟට ඕකේ කියලා මේ මැසේජ් එක ඕකේ කරගන්න. එතනින් පස්සේ අපි යමු ඊළඟට ලයික් දාන්න තියෙනවා මේ පෝස්ට් එකට FB ටාස්ක් එකක් මේක 1149 click here to earn දුන්න visit task link එකට ගියා. visit task link එක වැඩ කරන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙනවා copy link කියලා එකක්. visit task link එක වැඩ කරනවා. හරි මෙතනින් ලයික් එකක් දාගන්නයි තියෙන්නේ. මේ විදිහට ලයික් එක දාගත්තා. ස්ක්‍රීන්ෂොට් එක ගත්තා. නැවත ඇප් එකට එනවා. ඇප් එකට ඇවිල්ලා බැක් වෙන්න. බැක් වුණාට පස්සේ මෙතන ටාස්ක් එක අයින් වුණත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ සුදු පාට කොටුව ක්ලෝස් වුණායි කියලා ගැටලුවක් කරගන්න එපා. නැවත click here to earn press කරලා ඊට පස්සේ choose file කියන එකට ගිහිල්ලා ඔයාගත්ත ස්ක්‍රීන්ෂොට් එක මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඒක සබ්මිට් කරන්න. successfully uploaded අපිට කරන්න තියෙන්නේ okay message එක click කරගන්න එක. ඊළඟට මෙතන තියෙනවා share this post කියලා එකක්. මේක YouTube වැඩක්. මම YouTube වීඩියෝ එක Facebook එකේ තමයි share කරන්න ඕනේ. ඒ නිසා click here to earn කියන එකට යන්න. ඒකට ගිහිල්ලා මේකේ visit task link කියන එකට යන්න. visit task link එකට ගියාම ඔයාට YouTube වීඩියෝ එක පෙනෙයි. මට විතර පොඩි ඇඩ් එකක් රන් වෙනවා. ඒක මම ස්කිප් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට YouTube වීඩියෝ එක ඔයාට පේන්න පටන් ගන්නවා. මේක ෂෙයා කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔයා මෙතනින් ෂෙයා කියන එකට ගිහිල්ලා මේකේ තියෙනවා your groups කියලා වැටෙනවා. පොඩ්ඩක් බලන්න ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට පැත්තට ගියාම සමහර විට ඔය Facebook group කියන එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන more කියන එක ටච් කරන්න. එහෙම නැත්නම් මේ පහළ බලන්න. එක ෆෝන් වල එක විදිහට පෙන්වන නිසායි මම මේ settings ටික ඔක්කොම ඔයගලන්ට කිව්වේ. ඊට පස්සේ more අර මම තනක් පෙන්වන්නේ ඔයාට ඒක නෙමෙයි නම් මෙන්න මෙතන dot page එකක් මේ ටච් කරන්න කියලා. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහේ මෙනු එකක් එනවා. මේ මෙනු එකෙන් Facebook කියන එකට ගිහිල්ලා Facebook එක ඇතුළට යන්න එපා. මේකේ තියෙනවා පොඩි ඊතලයක් වගේ ඊහිසක් වගේ එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ your groups කියන එක තියෙනවා. ඒක ටච් කරගන්න. එතනින් පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපි ඉන්න group එකක් බලලා ඒ group එකෙන් මේ post එක share කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට Facebook app එක close කරගන්න ඕනේ. close කරගෙන අපි යනවා Facebook එකට. Facebook app එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ විදිහට මගේ post එක දැන් cross post වෙලා තියෙනවා. home ගම අපි කියන group එක ඇතුලේ. ඊට පස්සේ මට තියෙන්නේ නැවත ඒකේ screenshot එක අරගෙන මේ විදිහට
ගෙනල්ලා මම YouTube app එකත් close කරගන්නම්. task app එක ඇතුළට ඇවිල්ලා choose file වලට ගිහිල්ලා එතනින් ගත්ත screenshot එක මම upload කළා නම් හරියටම හරි. මම දැන් ඒක submit කරගත්තා. මේකෙන් screenshot uploaded successfully එක okay කරගන්න. ඊළඟට මම යනවා ආයිත් මගේ හරි ඊළඟට මෙතනින් share this post කියන එකට ගිහිල්ලා මේකෙත් group එකට share කරන්නයි අපිට තියෙන්නේ. අපේ මෙතන post එක බලලා එතන තියෙන්නේත් අර YouTube video එකේම post එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට ගේන්න ඒක share කරලා මෙතනින් group කියන එකට යන්න. මගේ settings ලේසියෙන්ම තියෙන හින්දා මම ඒකට යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් කැමති group කීපයක හෝ එකක share කරා නම් ඇති. මම සාමාන්‍යයෙන් මේ වගේ post අපිට හම්බ වුණාම දාන්න පුළුවන් නම් මම ටිකක් මේ වගේ group කීපයකට මේක share කරනවා. මොකද කවුරුම හරි කෙනෙක්ට ලැබෙන support එකක් නේක. ඒ හින්දා මම මේ විදිහට කීපයක් බලලා share කරනවා. එතකොට මට ගැටලුවක් වෙන්නේ නැති හින්දා මේකෙදි එකම එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ලබා දෙන share කරන ඒවා ගොඩාක් share කරන්න එපා. ඒ කියන්නේ share group share තියෙන ඒවා ගොඩාක් එක ළඟ කරන්න යන්න එපා. එහෙම වුණාම ඔයාගේ Facebook profile එකට තමයි පොඩි ගැටලුවක් මතුවෙන්නේ. මොකද ඔයා කරන්නේ scam එකක් වගේ දෙයක් කියලා එයාලට ඒ කියන්නේ Facebook app එකෙන් අල්ලන්න පුළුවන්. ඒ හින්දා ඒ සම්බන්ධව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මම යනවා මගේ groups වලට ගිහිල්ලා මම check කරලා බලනවා මගේ post එක share වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම කලින් දාපු ඒ post එක. මේක දැන් මම share කරලා තියෙන හින්දා මේ විදිහට මම මේක screenshot එක අරගෙන මේකෙන් choose file කියන එකට ගිහිල්ලා screenshot එක මම upload කරනවා මේ විදිහට. හොමාගම අපි එකත් පුළුවන්. මම මේක නැවත එකවරක් අප්ලෝඩ් කරපු හින්දා මම යනවා මෙතන මහරගම අපි කියන එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මහරගම අපි එකේ මම දාපු post එක pending ද තියෙන්නේ කියලා පොඩ්ඩක් check කරගන්න ඕනේ. මේ post එක දැනට pending තියෙන්නේ. මේ pending post එකේ තමයි මගේ post එක තිබුණේ. ඒ හින්දා මම තවත් පහනට ගිහිල්ලා මම බලනවා බණ්ඩාරගම අපි කියන එකේ බලමු. විනාඩි කිහිපයකට කලින් දාපු ඒවා මෙතෙන් බණ්ඩාරගම අපි එකේ මගේ post එක තියෙනවා. මම එතනට ගිහිල්ලා එතනින් පස්සේ නැවත මෙතන choose file එකට ගිහිල්ලා මම අවසානට ගත්ත screenshot එක upload කරනවා. එතකොට ඒකේ බණ්ඩාරගම අපි එක තමයි තියෙන්නේ. කලින් එකේ මම දැම්මේ හෝමගම අපි එකනේ. එතකොට දෙකම නිකන් එක වගේ හින්දා මම ඒක දැම්මේ නැහැ. බණ්ඩාරගම අපි එක දැම්මා. ආයෙ තියෙනවා like react කරන්න තියෙනවා post එකකට. අපි ඒකට ගිහිල්ලා බලමු. මේකත් Facebook වැඩක්. මෙතනින් like එකක් දැම්මා. මේකේ screenshot එක ගත්තා. අපේ app එකට ගිහිල්ලා මම මෙතනින් like කරන්න තියෙන එකේ choose file එකට ගිහිල්ලා screenshot එක අරගෙන මේක submit කරනවා. හරිම ලේසි මේකේ වැඩ ටික කරගෙන යන එක. ඊට පස්සේ heart react එකක් දාන්න තියෙනවා. එතනටත් ගිහිල්ලා set as link එකට ගිහිල්ලා මම මෙතනින් ටිකක් වෙලා මේ like button එක touch කරන් ඉඳලා heart react එක දාලා මම මේකෙන් screenshot එක ගන්නවා. අරගෙන ඇවිල්ලා මම මෙතනින් choose file කියන එකට යනවා. ගිහිල්ලා screenshot එක අරගෙන submit කරනවා. එතකොට මට පුළුවන් මෙතනින් image එක upload වෙනවා බලා ගන්න පුළුවන්. ටික වෙලාවකින් මගේ image එක upload වෙයි. internet connection එකේ speed එකත් එක්ක ඕක පොඩ්ඩක් පොඩි delay එකක් තියෙන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න අවශ්‍යතාවය තියෙන හින්දා මේ වීඩියෝ එක කරගෙන යන්න තියෙන අවශ්‍යතාවය නිසා මේ ඉක්මනින් කරන්න පුළුවන් දේවල් ටික දාන්නේ. එතකොට කමෙන්ට් කරන්න තියෙන ඒවාට වගේ තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ post වලට ගැලපෙන විදිහේ මේ කමෙන්ට් එකක් දාන්න. ඒක ටිකක් දිග කමෙන්ට් එකක් වුණාට කමක් නැහැ. වචන දෙක තුනක් දාලා කමෙන්ට් එක දාලා ඊට පස්සේ ඉමෝජි ටිකක් දැම්මට කමක් නැහැ. ඉමෝජි විතරක් දාලා කමෙන්ට් එක දාන්න යන්න එපා. එතකොට ඔයාලගේ earnings reject වෙනවා. කමෙන්ට් එකක් දාද්දි වචන දෙක තුනක් දාලා ඊට පස්සේ ඉමෝජි එකක් එතනට ආවට කමක් නැහැ. තනිකර ඉමෝජි විතරක් දාන්න යන්න එපා. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ ඔයාගේ earnings reject වෙන එක විතරයි. ඒ නිසා ඒ විදිහට කරන්න නැතුව මේ වගේ වැඩ කරගෙන යන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඔයාලගේ earning එක ගන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි ඔන්න ඔය විදිහට අපේ ටාස්ක් සෑහෙන ප්‍රමාණයක් දැන් කම්ප්ලීට් කරගත්තා. ලයික් එකක් දාන්න තියෙනවා අපි බලමු ඒවටත් ගිහිල්ලා මේක ලයික් කරගන්න පුළුවන් ඒවා ටික විතරක් මම ටක් කරලා ලයික් කරගන්නම් මොකද කමෙන්ට් දාන ඒවට වගේ පොඩ්ඩක් හිතන්න ඕන නිසා කමෙන්ට් එකක් දාන්න කලින් මොන වගේ මොන විදිහටද කමෙන්ට් එක යන්න ඕනේ කියලා පොඩ්ඩක් හිතන්න ඕනනේ. ඒ නිසා ඒක මම දාන්න යන්නේ නැහැ මේ වෙලාවේ. කමෙන්ට් දාන ඒවා ටික මම පස්සේ කරනවා. මේ තියෙන ටයිම් එකත් එක්ක මට මේ වීඩියෝ එකත් ඉක්මනට කරගන්න ඕන නිසා මේක ඕකේ කරලා ඊළඟට ගෲප් ෂෙයා කරන ඒවා ටිකත් හරි ලේසි. මෙතනට ගිහලා අප්‍රූව් වෙන එකක් දාන්න විතරයි තියෙන්නේ. එතකොට මම මෙතනින් මේ තියෙන මේකට ගිහිල්ලා ගෲප්ස් වලට ගිහිල්ලා හෝමාගම සුමිතුරෝ ඔන්ලයින් බිස්නස් මහරගම අපි ඔන්ලයින් අන්තර්ජාල රැකියාවකට දාන්න බෑ ස්වයං රැකියා බණ්ඩාරගම අපි කුඩා පරිමාණ ව්‍යාපාරිමාන සුළු පරිමාණ ව්‍යාපාර ඊළඟට අන්තර්ජාල රැකියාවලට බෑ කුරුණෑගල රැකියා ව්‍යවස්ථා මේකත් බෑ කොට්ටාව පන්නිපිටිය සයන ස්වයං රැකියා ව්‍යාපාරික එකමුතුව ඊළඟට ගම්පහ අපි ඔන්න ඔය සෙට් එකට යවන්න පුළුවන්. හරි මම දැන් ඔය ටිකට පෝස්ට් කරගන්නවා. පෝස්ට් කරගෙන මම යනවා ගෲප් වලට ගිහින් චෙක් කරගන්නයි තියෙන්නේ පෝස්ට් එක වැටුණාද කියලා. මේ විදිහට ෂෙයා කරලා ඊට පස්සේ අපිට තියෙන්නේ පෝස්ට් එක ස්ක්‍රීන්ෂොට් එක අරගෙන මෙතනට සබ්මිට් කරන්න. අන්න මේ විදිහට එක එක ගෲප් වලට ඔයාලා දාලා මේක සබ්මිට් කරා නම් හරියටම හරි. ඔන්න විදිහට තමයි කරගන්න තියෙන්නේ. මම කලින් කිව්වා වගේ කමෙන්ට් වල වැඩ ටික මම පොඩ්ඩක් කරන එක පැත්තකින් තියනවා. හේතුව තමයි පෝස්ට් එක බලලා ඒ පෝස්ට් එකට ගැලපෙන විදිහේ කමෙන්ට් එකක් මම මෙතනින් දාන්න ඕනේ. අන්න ඒ හින්දා. එතකොට දැන් මෙතන මගේ පෙන්ඩින් earnings තියෙනවා රුපියල් 60ක්. මේ රුපියල් 60ත් මට එකතු වෙයි. මම දැන් මෙතනට ගිහිල්ලා මෙතනින් WhatsApp බටන් එක තියෙනවනේ. මේ WhatsApp බටන් එකට ගිහිල්ලා ඒකෙන් මම දානවා task done කියලා. මට මෙන්න මේ විදිහට ආවහම මම මෙතනින් ගිහිල්ලා මෙයාලට දානවා tasks done කියලා දාලා මගේ member ID එක දානවා 1220 කියන member ID එක. ඒ ටික දුන්නාම හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ නැවත system එකට ඇවිල්ලා මෙතනින් back වෙලා ඔයාලට පුළුවන් ඔයාගේ my task history කියන එකට ගියාම බලා ගන්න පුළුවන් ඔයාගේ pending earnings තියෙන ඒවා. මේක පොඩ්ඩක් zoom out කරගන්න. මේකේ ගොඩාක් විස්තර ඇතුළත් වෙලා තියෙන හින්දා තමයි මේ විදිහට ඔයාලට පොඩ්ඩක් මේක මේ zoom in වෙලා පෙන්නන්නේ. ගොඩාක් විස්තර තියෙනවා. ඒකේ ඔයාගේ ID එක තියෙනවා, ඊළඟ task ID එක තියෙනවා, description එක තියෙනවා, ඒකට දෙන amount එක කොච්චරද කියලා තියෙනවා, ඊළඟට completed that කියන එක තියෙනවා. ඒ කියන්නේ කොයි වෙලාවෙද ඔයා මේක complete කරේ, කොයි දිනේද, කොයි වෙලාවෙද. ඊට පස්සේ status එක pending ද approved ද rejected ද කියන එක තියෙනවා. ඊට පස්සේ අවසානට ඔයාගේ screenshot එක පෙන්නනවා. ඒ විදිහට තමයි ඒක හැදෙන්නේ. ඊට පස්සේ ඔයාලට එතනින් back වෙන්න පුළුවන්. එතනින් පස්සේ ඔයාලට පුළුවන් referral details ගිහිල්ලා බලා ගන්න ඕන. එතනනුත් ඔයාලට බලන්න පුළුවන් referral details ටික. ප්‍රමාද ගතියක් තියෙනවා. ඒක තමයි පොඩ්ඩක් check කරගන්න ඕනේ. මොකද හේතුව තමයි මගේ referral ලා ඉන්නවා ලොකු ප්‍රමාණයක්. ඒ referral ඉන්න ප්‍රමාණයයි ඒ ටික load වෙලා chart ටික load වෙන්න තමයි පොඩි time එකක් ගත වෙන්නේ. ඒකත් ඉදිරියේදී අපි ඉක්මනටම හදනවා. ඉක්මනින් load වෙලා ඒ ටික පෙන්නන විදිහට. දැනට ඔයාගේ referral team එක ලොකුවට නැත්තම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාගේ මේ ටීම් එක ග්‍රෝ කරගන්න. එතකොට ඔයාට මේ ඉක්මනටම මේ බටන් එකෙන් ගියාම ඔයාට පෙන්වනවා ඇති ඔයාගේ referral details ටික. නමුත් මගේ ලොකු පිරිසක් referral team එකේ ඉන්නවා. ඒ හින්දා මට ඒක පෙන්වන්න ටිකක් පරක්කු වෙලා මට මෙතනදී කියන්න අමතක වුණා task earning එක ඔයාලගේ එකපාරට එකතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලා අප්ලෝඩ් කරන ස්ක්‍රීන්ෂොට් එකක්. ඒ ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරාට පස්සේ ඒක ඇඩ්මින් කෙනෙක් බලන්න ඕනේ. ඒ ඇඩ්මින් බලනකම් ඒක pending earnings වල තමයි තියෙන්නේ. ඇඩ්මින්ට බලන්න ලේසි වෙන්න තමයි අපි මෙතනින් WhatsApp බටන් එකෙන් ගිහිල්ලා මේ මැසේජ් එකක් දාන්නේ අපේ ටාස්ක් කම්ප්ලීට් කළා කියලා. එතකොට ඔයා දැන් අද දවල් 12:00ට කලින් දැන් මම මේක කරද්දි වෙලාව 2:54නේ 3ට කිට්ටු වෙන්නේ ඉවර කරද්දි. එතකොට ඔයාගේ earning එක එකතු වෙන්නේ හෙට උදේට. හෙට උදේ 8:00මාරත් 12:00මාරත් අතර ටයිම් එකේ තමයි එකතු වෙන්නේ. කම්පැනියෙන් අපිට දීලා තියෙන ටයිම් එක ඒක. එතකොට උදේ 8:00මාරත් 12:00මාරත් අතර ටයිම් එකේදී ඒක ඔයාගේ earning එක approve වෙනවා. එතකොට උදේ 8:00මාරත් 12:00මාරත් අතර ටයිම් එකේදී ඔයා දැම්මොත්
හිතන්නකෝ WhatsApp බටන් එකකින් ගිහිල්ලා ටාස්ක් ඩන් කියලා දැම්මයි කියලා. අන්න එතකොට ඔයාගේ ටාස්ක් earning එක approve වෙනවා. හේතුව තමයි උදේ 8:00 12:00 අතර අපි ටාස්ක් මේ earning බලන ගමන් ඉන්නේ. එතකොට proof බලන ගමන් ඉන්න හින්දා ඒ ටයිම් එකේ දැම්මොත් ගැටලුවක් නැහැ. ඔයාට approve කරගන්න පුළුවන්. නමුත් ඔයාගේ free time එක වැටෙන්නේ හවස නම් ටාස්ක් ටික කරලා WhatsApp බටන් එකෙන් ගිහිල්ලා අර මැසේජ් එක දාලා තියන්න. එතන කියලා තියෙන විදිහට මැසේජ් එක දාලා තියන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පහුවදාට ඔයාගේ earning එක අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් අපි යමු balance transfer එකක් කරගන්න. මෙතන menu එකට යන්න. menu එකට ගිහිල්ලා එකෙන් finance කියන එකට එන්න. finance එකට ඇවිල්ලා ඒකේ තියෙනවා balance transfer කියන option එක. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ උඩින්ම වැටෙනවා transfer to member කියලා. ඒක ටච් කරලා මෙතනින් transfer to processor කියන එකට මාරු කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් bank වය එක change කරන්න දෙයක් නැහැ. ඒක එකයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා earning කියලා එකක්. මෙන්න මේ earning කියන එක ඔයා දාගන්න task earning කියලා. මොකද from එක කියන්නේ මම මොන wallet එකෙන්ද කොයි wallet එකටද මාරු කරන්න යන්නේ. මොන wallet එකෙන් කොයි wallet එකටද මාරු කරන්න යන්නේ. මාරු කරන්න හදන wallet එකේ තමයි task earning එකේ තියෙන සල්ලි තමයි මම earning එකට ගන්න හදන්නේ. එතකොට ට්‍රාන්ස්ෆර් amount එක මම දාගන්නවා 8යි කියලා. එතකොට කෙලින්ම එන්නේ $8ක් තමයි මට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඊළඟට මම මෙතනින් ගිහිල්ලා receivable මෙතන පල්ලෙන් පෙන්නනවා receivable කියලා. ඒ කියන්නේ මොකක් හරි deduction fee එකක් තිබ්බනම් කම්පැනි එකෙන් ගන්න ඒක මෙතනින් පෙන්නනවා. ඒක කැපුණාට පස්සේ ඔයාට දැන් මෙතන ඔයා හිතන 0.5ක deduction fee එකක් තිබ්බ කියලා කම්පැනි එකට. එතකොට ඔයාට මෙතන පෙන්නන්නේ 7.5යි. එතකොට ඔයාට හම්බ වෙන්නේ 7.5යි. හැබැයි එහෙම එකක් දැන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කම්පැනි එකෙන් ඔයාගෙන් කිසිම මුදලක් මේ සඳහා කපා ගන්නේ නැහැ. ඉතින් ඔයා හම්බ කරන මුදල් ඔයාට සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය විදිහට අපි දැන් captcha code එකත් fill කරගෙන මෙතන මට තාම ෂුවර් නෑ හරියටම බිඳුවද ඕ අකුරද තියෙන්නේ කියලා. අපි ඕකට submit කරලා බලමු. හරි ගියොත් හරි මම හිතන්නේ හරි ගියා. හරියටම ගැටලුවක් උනේ නැහැ. ඔව් ගැටලුවක් උනේ නැහැ. ඒක අපිට හම්බ වුණා. දැන් මම ගිහලා ඔයාලට පෙන්නන්නම් මෙතන overview එකෙන් කොහොමද අපිට මුදල් ආවද කියලා check කරගන්න කියන එක බලන්න වුණොත් අපි මෙතනට ගිහලා bank transfer එකට යමු. bank transfer එකේ මෙන්න මට දැන් earning එක $16 ගාණක් වෙලා තියෙනවා. ඉතින් මම මේක $50ක් වෙනකන් ඉන්නේ. $50ක් වුණාම මම අපේ menu එකට ගිහිල්ලා මෙතනින් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ෆයිනෑන්ස් එකෙන් මට ප්ලෑන් එකක් බයි කරන්න පුළුවන්. බයි ප්ලෑන්ස් කියන එකට යන්න. බයි ප්ලෑන්ස් කියන එකට ගියාම ඒකේ අපිට තියෙනවා ගෝල්ඩ් ප්ලෑන් එකක් තියෙනවා $100ක. ඊට පස්සේ සිල්වර් ප්ලෑන් එකක් තියෙනවා $50ක. තවත් සිල්වර් සහ ගෝල්ඩ් කියලා ප්ලෑන් දෙකක් තියෙනවා. මේ ප්ලෑන් වල වෙනස්කම් ඇති අනිවාර්යයෙන්ම. මම මෙතන ඔයාලට පෙන්නන්නම්. මේ උඩින්ම තියෙන ප්ලෑන් සෙට් එකේ $50 සිල්වර් ස්ටාර් කියලා ප්ලෑන් එකක් තියෙනවා. මම ඒකට ගිහිල්ලා පර්චේස් කියන එක දෙන්නම්. දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 100%ක කමිෂන් ලෙවල් එකක් යන එකක් තියෙනවා. මේක කොහොමත් ස්පොන්සර්ට ඇඩ් වෙනවා. එතකොට සිල්වර් ස්ටාර් ඒක ඔයාගේ මුදල් කැපීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. මේ ඔයාලා ප්ලෑන් එක බයි කරන මුදලෙන් ස්පොන්සර්ට යන මුදලක් විතරයි. එතනදී ඔයාගෙන් කිසිම ෆී එකක් කැපෙන්නේ නැහැ. ඒකට රිටර්න් එක තියෙනවා 175.2ක රිටර්න් එකක්. ඉතින් ෂෙයා එකයි ඔය විදිහට තමයි තියෙන්නේ. මම නැවත යනවා එතන ප්ලෑන්ස් වලට ගිහිල්ලා අපි තව පොඩ්ඩක් විස්තර බලන්න. ඊළඟට මෙතන සිල්වර් $50 පැකේ ප්ලෑන් එකක් තියෙනවා. මං ගියේ සිල්වර් ස්ටාර් කියන ප්ලෑන් එකට ඉස්සෙල්ලා $50. දැන් මං යනවා නිකම්ම සිල්වර් කියලා තියෙන $50 ප්ලෑන් එකට ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. එතනට ගියාම අපිට තියෙනවා මේකෙදි සිල්වර් ප්ලෑන් එකේදී 350ක රිටර්න් එකක් තියෙනවා. එතකොට ඒකෙදි login at traffic exchange ඒ දේවල් ටික තියෙනවා. අපි එතනට ගිහලා බලමු view කරලා free plan list module plan name එක login at rotating login at 7 day traffic exchange surf credit plan 7 කියලා තියෙනවා. ඔයාලා මේ plan එකක් buy කරාම කරන්න ඕන එකම දේ තමයි මෙන්න මෙතන overview එකට ගිහිල්ලා overview එකේ තියෙනවා surf ad කියලා එකක්. මෙන්න මේ surf ad කියන එකට ගිහිල්ලා ඒකෙන් check කරලා බලන්න ඕනේ කොච්චර විතර මුදලක් ඔයාලට මෙතන surf ad 10ක් වගේ සාමාන්‍යයෙන් දවසකට හම්බ වෙනවා surf කරන්න ඕගොල්ලෝ plan එකක් buy කළාට පස්සේ. ඉතින් ඒ surf ad 10 දවස ඇතුළත බලන්න ඕනේ. එහෙම බැලුවාම තමයි ඔයාලට ඒකේ earning එක එදා දවසේ එකතු වෙන්න පටන් ගන්නෙ.
ඊට පස්සේ ඔයාලට කැමති නම් PTC ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න පුළුවන්. ඒවැනුත් සල්ලි එකතු වෙනවා. ඒවා කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ටාස්ක් සිස්ටම් එකේ වැඩ කරන්න පුළුවන්. ඒවත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ප්ලෑන් එකක් බයි කරයි කියලා ඒවා කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා තියෙන විදිහටම රන් වෙනවා. ඒවා තියෙන විදිහටම යන අතරේ තමයි ඔයාලට ප්ලෑන් එකේ earning එක හම්බ වෙන්නේ. එතකොට ඔයාලට කරන්න තියෙන වැඩ ප්‍රමාණය චූටි වැඩිවීමක් සිද්ධ වෙයි. නමුත් ඒ වගේම තමයි earning එකත් ඔයාට වැඩි වෙනවා ඉක්මනටම. ඉතින් ඒ නිසා තමයි මමත් හිතුවේ ඩොලර් 16ක් දැනට තියෙනවා. තව පොඩි ප්‍රමාණයක් තමයි මට ඕනේ. ඒ ටික කම්ප්ලීට් කරගත්තට පස්සේ මම ඩොලර් 50ක් හදාගෙන මම ප්ලෑන් එකක් බයි කරනවා කියන එක. දැනට මම හිතුනොත් ඩොලර් 20ක මුදල එකතු කරනවා සම්පූර්ණයෙන්ම මේ සිස්ටම් එකේ වැඩ කරලා. ඊට පස්සේ ඉතුරු ඩොලර් 30ක මුදල මම අතින් යොදලා හරි ප්ලෑන් එක බයි කිරීමේ ආසාව තියෙනවා. මම ඒක බයි කරද්දී කොහොමත් වීඩියෝ එකක් ඒ වෙනුවෙන් කරනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කැමති නම් විතරක් මේකේ ප්ලෑන් බයි කරන්න පුළුවන්. මේ සිස්ටම් එක ප්ලෑන් බයි කරලා වැඩ කරන සිස්ටම් එකක්ම නෙමෙයි. ඒක ෆ්‍රී වැඩ කරන්න කැමති අයට ෆ්‍රී වැඩ කරන්න තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. නමුත් කවුරුම හරි කෙනෙක් ප්ලෑන් එකක් බයි කරලා තමන්ගේ earning එක වැඩි කරගන්න කැමති නම් ඔයාලට පුළුවන් ප්ලෑන් වර්ග කීපයක් තියෙනවා. අපිට කතා කරලා ඒව ගැන සම්පූර්ණ විස්තර දැනගෙන ඊට පස්සේ ප්ලෑන් එක බයි කරගන්න මේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් කොහොමද ප්ලෑන් එකක් හරියටම බයි කරන්න කියන එක ගැනත් ඉදිරියේදී වීඩියෝ එකක් මම ගේන්න ලෑස්ති. ඉතින් ඒකත් අපි ප්ලෑන් එක බයි කරද්දී බලමු ඒ වීඩියෝ එකත්. එහෙමනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක අවසාන වෙනකන් නැරඹුවාට. මම හිතනවා මේකෙන් ගොඩක් දේවල් ඔයාලා දැනගන්න ඇති කියලා. ඒකත් එක්ක අදට මේ වීඩියෝ එක මම නතර කරනවා. මෙතනින් නතර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් කරන්න ප්‍රශ්න තියෙන ඒවා, එහෙම නැත්නම් වීඩියෝ එක ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, TikTok වැඩ එක ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, වීඩියෝ එක ගැන මොනවා හරි හොඳ නරක දේවල් කියන්න තියෙනවා නම් ඒවත් ඔයාලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඩීටේල්ස් හැම එකක්ම. ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න ඒ හරහා. ඒ වගේම අපේ ගෲප්ස් වල ලින්ක් තියෙනවා. ඒවට ජොයින් වෙන්න පුළුවන්. අපේ පරමාර්ථය මේ සිස්ටම් හරහා යම්කිසි මුදලක් ඔයාලා උපයගෙන ඕගොල්ලන්ගේ ජීවන මට්ටම උසස් කරගනී කියන බලාපොරොත්තුව අරමුණ තමයි අපේ අවසාන වශයෙන් තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ ඒ වෙනුවෙන් තමයි. අපි හැමෝම එක්ව දිනන ගමනක් මේකෙදි යන්න ඕනේ කියන එක තමයි අපේ විෂන් එක වෙන්නේ. එහෙමනම් මම දැනට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. වීඩියෝ එකට ලයික් කමෙන්ට් කරනවා වගේම channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න ඔයාලා ගාවට. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් තව අයට බලන්න share කරන්න. එතකොට ඕගොල්ලෝ මේවා share කරාම ඔයාලට ලොකු මහන්සියක් දරන්නේ නැතුව අපි හැම දෙයකටම වීඩියෝ කරලා තියෙන හින්දා ඔයාලට ලොකු මහන්සියක් වෙන්නේ නැතුව referral එකව සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ව හරියට දැනුවත් කිරීමේ කටයුතු කරන්න පුළුවන් පහසුකම ඔයාලට තියෙනවා. ඉතින් තව දුරටත් මම හිතනවා ඔයාලට රෙෆරල් කරන එක අමාරුයි කියන එකක් නැහැ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ එයාලට මේ විස්තර ටික මේ වීඩියෝස් ටික ෂෙයා කරලා මේකෙන් බලාගෙන මේ ගැටලුව එනවා නම් මෙන්න මේ විසඳුම දෙන්න කියන එක අපි හරියටම කියලා දීලා තියෙන හින්දා මේ වීඩියෝ ෂෙයා කරලා ඔයා යටතේ ඒගොල්ලන්ව රෙජිස්ටර් කරගන්න ඔයාගේ රෙෆරල් ලින්ක් එක ෂෙයා කරන එක විතරයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කැමති අය ඒ විදිහට රෙජිස්ටර් වෙන්නත් පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් ඔයාලට දැනටමත් ස්පොන්සර් කෙනෙක් ඉන්නවා නම් එයා යටතේ රෙජිස්ටර් වෙලා ඉන්න. එයා යටතේ වැඩ ටික කරගෙන යන්න අපි ඔයාලා හැමෝටම සපෝට් කරනවා. හේතුව තමයි ඔයාලා කොහොමත් අපේ TikTok pad family එකේ අය. එතකොට ඔයාලා අපේ group වලට join වෙලා ඉන්නවා. අපේ WhatsApp group, Telegram group ඒ හැම එකම maintain වෙනවා. ඉතින් ඒවෙන් ඔයාලට අනිවාර්යයෙන්ම සපෝට් එක හම්බ වෙනවා. ඔයා මගේ ස්පොන්සර් කෙනෙක්ද වෙන කාගේ හරි ස්පොන්සර් කෙනෙක්ද කියන එක අපි කවුරුත් බල ඉන්නේ නැහැ. ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් ආපු වෙලාවට අපේ group එකේ adminලා ඉන්නවා. එයාලා බැඳිලා ඉන්නවා ඔයාලට support එකක් දෙන්න. ඉතින් group වල messages share කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එතකොට ඕගොල්ලන්ට පුළුවන් අපි කවුරුම හරි කෙනෙක් ඒ වෙලාවේ free හිටියොත් එයාට අග්ගාලා ඔයාට විසඳුමක් දෙයි. නැත්තම් අර inbox message දැම්මහම වෙන්නේ ඒ inbox message එක දාපු කෙනා එනකම්ම ඉන්න ඕනේ. එයා available වෙලා එයා free වෙලා ඔයාට message එකක් දානකම්ම බලන් ඉන්න සිද්ධ වෙනවා. එතකොට පෙරහැර ගිහින් තියෙන්නත් පුළුවන්.
ඉතින් ඒ මතක් කිරීමත් මම කරන්න කැමතියි. ඒක පැහැදිලි වුණේ නැත්නම් මම නැවත කියන්නම්. ඔයා මගේ ස්පොන්සර් කෙනෙක් නම් ඔයා මට ඉන්බොක්ස් මැසේජ් දැම්මොත් එහෙම මම ෆ්‍රී වෙනකම්ම ඉන්න වෙනවා. ඒකට රිප්ලයි එකක් ගන්න. එහෙම කරන්නේ නැතුව ඔයාලට පුළුවන් අපේ මෙම්බර් ගෲප්ස් ඔයාලට අවైలබල් කරලායි තියෙන්නේ. ටිප්ටොප් ඇඩ් එක ගැන ඕනම දෙයක් ඔයාලට දාන්න පුළුවන්. වෙනත් ආයතනවල ලින්ක් එහෙම නැත්නම් ඔයාලගේ පර්සනල් ලින්ක්ස් ගෙනල්ලා ඒක ඇතුලේ දාන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් ඔයාලව ඉවත් කිරීම සිද්ධ කරනවා. ඒක අපි ගෲප් වල කියලායි තියෙන්නේ. ඉතින් නැවත මතක් කිරීමක් විතරයි මේ කරේ. අපි ගෲප් වල ඒ ගැන කියලා තියෙනවා. ඒ නිසා නැවත කාරුණිකව ඉල්ලනවා මේ දේවල් කරන්න එපා. ටිප්ටොප් ඇඩ් එක ගැන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට සපෝට් එකක් ගන්න පුළුවන් මේ ගෲප් හරහා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට ජයෙන් ජය වේවා.